දී අද ඔබේ ඔසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඒ කියන්නේ ඔව්. ඔව් ඉතින් අතදරුවෙක් වෙලා එයාගෙන් කුක්කු ටිකක් බොන්න උනා නම් කොච්චර හොඳ කියලා හිතන්නකෝ. කුක්කු පැටියා. ඔව් මම ඔබට උපේක්ෂා සූපදනවා යන්න ඉදිරියට ජයශ්‍රී. ඔව්. විනෝද ජනක ලෙසින් ඒ අදහස් ඉදිරිපත් කරන අපගේ ගරු අමාත්‍යතුමා ඇත්තෙන්ම අපගේ විනෝදාස්වාදය පමණක් ඔහුගේ හිතේ තියෙන්නේ. ඒක මම හොඳින් දන්නවා. ඊළඟට රෝසි සේනානායක මන්ත්‍රීතුමා. මම ඒක විනෝදයක් හැටියට නම් ගණන් ගන්නේ නෑ මෙතුමනි. මම හිතන්නේ ඒක එච්චර මේ වේදිකාවට සුදුසු කියමනක් නෙමෙයි. උපේක්ෂා ස්වර්ණමාලි. රෝසි මේ වේදිකාවෙන් එකම කාන්තාව. හරි දේ තෝරගන්න බැරි කාන්තාව. මම ඒ ගැන ඔබට තාමත් හරි දේ තෝරගන්න බැරි වෙලා. කතා කරන්නේ. කරුණාකරලා මම ඔබට ආරාධනා කරනවා හරි දේ තෝරගන්න කරුණාකරලා. මගේ අවස්ථාව මෙතුමනි මේ අවස්ථාව මට බාර දෙන්න. ඔබේ අවස්ථාව වුණත් ඔබ වැරදි. උපේක්ෂා ස්වර්ණමාලි. Please come right away. Not a wrong way. I'm on the right track, Yes. so let me speak now. You're going in Thank the you. bad way. I don't like.